Hello friends, ඔයාලා ගෙදරත් පුංචි පැටියාගේ උපන්දින සාදරයට එන පැවිදිතොන්ට දාන්න මෙන්න මේ වගේ ලස්සන පාටි හැට්ස් හොයනවද? කඩෙන් ගන්න ගියාම මිල වැඩිද? ඔයාට ඕන විදිහට ක්‍රියේටිව් නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම ලස්සන පාටි හැට්ස් හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මට ඒකට අවශ්‍ය කරන දේවල්. මුලින්ම ඕන කරන තමන් කැමති වර්ණයක බ්‍රිසිල් බෝඩ්. මෙතනදී මම පාට දෙකෙන්ම ගත්ත රෝසයි නිඩුයි, තව සෙලෝ ටේප්, ඒ වගේම කතුරු, පැන්සල් මකන, ස්ටේප්ලර් සහ ටේප් එකකුත් ඕන කරනවා. මුලින්ම මම මේ පාටි හැට් එක හදන්න කලින් මෙන්න මේ විදිහට මට ඕන සයිස් එකට රවුමක් කපා ගන්නවා. මේ විදිහට බ්ලොක් එකක් හදා ගන්නවා. මගේ මේ රවුමේ අරය එහෙමත් නැත්නම් මැද දිග ප්‍රමාණය ඇවිල්ලා අඟල් 13ක්. ඔන්න ඉතින් මගේ බරු ටික ඔක්කොම ලෑස්ති. එහෙනම් අපි යන් අපේ පාටි හැට් එක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද බලන්න. මං කියවනේ මම ලේසිම විදිහ තමයි කියලා දෙන්නේ කියලා. ඉතින් මම මේ රවුම දැන් දෙකට කපන්නයි යන්නේ. ඒ කිව්වේ මේ එක රවුමකින් අපිට හැට්ස් දෙකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ අඩකවය දෙකට නවලා තමයි අපි එක හැට් එකක් හදාගන්න යන්නේ. ඉතින් මේ අඩකවය ඇතුළට නවන ප්‍රමාණය එහෙමත් නැත්නම් අපි මෙන්න මේ විදිහට මේ කොටස් දෙක එකට එකතු කරන අපිට හැට් එකේ ඔළුව දාන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඒ කිව්වේ පුංචි පැටියාගේ ඔළුවේ සයිස් එකට අපිට මේ හැට් එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. වැඩි කතා ඕනේ නෑනේ. එහෙනම් අපි යන්න මේ බ්ලොක් එකට අනුව කාඩ්බෝඩ් එකේ මේ බ්ලොක් එක ඇඳගෙන ඒ ටික කපා ගන්න. මම මෙන්න මේ විදිහට මේ බ්‍රිසිල් බෝඩ්ස් දෙක අරගෙන මට ඕන විදිහට මට ඕන ප්‍රමාණය වලට මම මේ හાર્ට් එකේ සයිස් එකට මේ අඩකව ටික ඇඳගත්තා. ඔන්න දැන් මම මේ අඩකව ටික ඇඳගෙන ඉවරයි. දැන් අපි මේක කට් කරගමු. මම කලින් කිව්වා වගේ මේ අඩකවය අරගෙන දෙකට නවලා මෙන්න මේ විදිහට හැට් එක හදාගෙන ඒ කොටස් දෙක එකට එකතු වෙන තැනින් මේ විදිහට ස්ටේප්ලර් එකක් ගහලා මේක හරියට ටයිට් කරගන්න ඕනේ. මෙහෙම ස්ටේප්ලර් කරා විතරක් මදි. මෙතන මේ ඕපන් එකෙන් සමහරක් විට ස්ටේප්ලර් කට්ට ගැලවුණොත් මේක ඇරෙන්න පුළුවන් හින්දා අපි මෙතන මේ ඕපන් එකට උඩ ඉඳන් පල්ලෙහාටම සෙලෝ ටේප් එකක් අලව ගන්න ඕනේ. දැක්කනේ මං කිව්වා වගේ මේක ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. මේක බොහොම ලේසියෙන් ඉක්මනටම අපිට මේක කරගන්න පුළුවන්. ඕන්න ඉතින් මම මගේ පාටි හැට් එකත් හදලා ඉවරයි. දැන් ඉතින් මේක ඔයාලා කැමති විදිහට ඩෙකොරේට් කරගන්න පුළුවන්. මේ තියෙන මගේ ලස්සන පාටි හැට්ස් ටික මම මේක ඩෙකොරේට් කරපු විදිහ ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒකේ ලින්ක් එක පල්ලෙහාින් දාන්න. එහෙනම් අපි ආයෙ දවසක හමු වෙමු. Goodbye friends.